ඔව් අද වීඩියෝ එක ගේන්නේ මෙන්න මේ අවුරුදු 6ක විතර දරුවෙක්ට අඳින්න පුළුවන් ලස්සන ගවුමක් මහන විදිය. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න මේක ඔයාලට මහා පරිමාණය මහලා කොහොමද අලෙවි කරන්න කියලාත් අපි මේකෙදි කියලා දෙනවා. ඉතින් මේ ගවුම මහන්න ඔයා අඟල් 14ක් දිග 10ක් පළල රෙදි කොටස් එකක් ගන්න ඕන. ඉතින් මේක අරගෙන මේ විදිහට නවාගෙන මේ විදිහට අඟල් 5ක් මාක් කරගෙන මේ පැත්තෙනොත් අඟල් 5ක් මාක් කරගෙන අනිත් පැත්තට අඟල් 5.5ක් මාක් කරගන්නවා. ඊට පස්සේ මේ දෙක මේ විදිහට ඔයා නැවත අඟල් 7ක් වෙන විදිහට මාක් කරලා යා කරගන්නවා. ඊට පස්සේ මෙතන අඟල් 6.5ක් ඔයා මාක් කරලා අනිත් පැත්තට පොඩි මාක් එකක් දානවා. ඊට පස්සේ මෙතන අඟල් භාගයක් මාක් කරලා මේ විදිහට පොඩි මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ මෙතනින් අඟල් 2ක් මාක් කරලා අනිත් පැත්තට අඟල් 3ක් මාක් කරලා මෙන්න මේ විදිහට කර්ව් එකක් ඔයා දාගන්න ඕන. දැන් ඔයා කතුර අරන් මේ ටික ලස්සනට කපා ගන්න. දැන් ඔයා රූපේ අපි දාලා තියෙන අඟල් ගාන. ඉතින් ඔයාට ඒක ලස්සනට බලාගෙන වීඩියෝ එක එකපාරම පැහැදිලි නැත්තම් දෙපාරක් විතර ඔයාට බලලා නැවත මේක මහන්න පුළුවන්. මේක කපා ගන්නකොට හොඳට ලස්සනට කෙලින් අතර කපා ගන්න ඕන. දැන් ඒක පැත්තකින් තියලා මේ විදිහට නැවතත් අර ලයිනින් කොටසක් හදා ගන්න ඕන. ඒකත් අඟල් 14ක් දිග අඟල් 10ක් පළල විදිහට අරගෙන මෙන්න මේ අපි කලින් කපාගත්ත කොටස මේ විදිහට අර ලයිනින් කොටස මත තියෙනවා. තියලා ඔයා මේ විදිහට කතුරෙන් කපා ගන්න ඕන. ඉතින් ඔයාලට මේක එකවරම කපන්න අමාරු නම් ඔයාලට මේ ලයිනින් කොටස උඩ තිබු මේ රෙදි කොටසේ මාක් කරගන්න පුළුවන් පරණ විදියටම අර ඔයා මාක් කරගත්ත මාකර් එකේ. ඊට පස්සේ මේ උඩ කොටස අයින් කරලා ලයින් කොටස විතරක් ඔයාට කතුරෙන් පැහැදිලිව කපා ගන්න පුළුවන්. මේක අයින් කර ගන්න ඕන. අයින් කරගෙන මෙන්න මේ රෙදි කොටස ඔයා මේ විදිහට දිග අර ගන්න ඕන. පස්සේ මේ කොටස් දෙකෙන් එකක් අයින් කරලා ඔයා මෙන්න මේ ලයිනින් එක උඩ මේ විදිහට තියලා ඔයා මේක මහ ගන්න ඕන. ඔයා මේක මෙන්න මේ විදිහට පිටිපස්සෙන් කපා ගන්න ඕන. මේ තියෙන පිටිපස්සේ ගවුමේ පිටිපස්සේ උඩ කොටස. දැන් ඔයා මේ ටික වෙන් කරගෙන මෙන්න මේ හොඳ පිටට ලයිනින් කොටස තියෙන විදිහට එක මත එක තියලා මේක දැන් ඔයා මහ ගන්න ඕන. දැන් අපි මේ නැවුම් දාර ටික වලට මේ විදිහට කට් මාක් එකක් දාගෙන මේක අපි අනිත් පැත්ත හරවා ගන්න ඕන. ඔයා මහගත්ත රෙදි කොටස් දෙකේම මේ විදිහට කට් මාක් දාගන්න. නැත්නම් මේක නවනකොට ඇකිලෙන්න බලනවා. ඒක නිසා තමයි අපි මේ විදිහට කට් මාක් දාගන්නේ. දැන් දැක්කනේ. හොඳ පිට එළියට එදින විදිහට මෙන්න මේ විදිහට ඔයා මේක දිග අර ගන්න ඕන. දිග අරගෙන පොඩ්ඩක් අතින් හදා ගන්න ඕන. දැන් ඔයා මෙන්න මේ දාර ටික නැවත වතාවක් වට මේකට මැස්මක් ගහ ගන්න ඕන. දැන් ඒක පැත්තකින් තියලා අපි කපපු අනිත් කොටස් දෙක අරගෙන ඒකත් අර ලයින් එක උඩ තියලා නැවතත් මේක මහ ගන්න ඕන මෙන්න මේ අපි පෙන්වන දාර ටික. ඊට පස්සේ ඒකෙත් අර නැවුම් දාර ටිකට කට් මාක් ටිකක් දාගෙන ඔයා මේකත් අනිත් පැත්ත හරවා ගන්න ඕන. දැන් ඔයාලට පැහැදිලිනේ වීඩියෝ එක බලනකොට ඔයාලට පැහැදිලි වෙයි අපි කොයි පැත්තද මහන්නේ කොයි පැත්තද නවන්නේ කියන එක. මේකත් අර විදිහටම ඔයා හරවාගෙන මේක ඔයාට ඕන නම් මේක අයන් කරගන්න පුළුවන් ලස්සනට හිටින්න. එහෙම නැත්නම් මේක අතින් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට හදාගෙන ඉවර වෙලා
ඔයා මේකෙත් මෙන්න මේ අපි සලකුණු කරන කොටස් ටිකට මැස්මක් ගහ ගන්න ඕන. ඊට පස්සේ ඔයා ගන්න මේ විදිහට අඟල් 23ක් දිග 23ක් පළල කොටස් 4ක් ගන්නවා. අරගෙන මේකේ මුළු දෙකක් යාවෙන විදිහට මේ විදිහට නවා ගන්න. දැන් ඔයා ටේප් එක අරගෙන එක මුල්ලක සිට අඟල් 23ක් වෙන විදිහට මෙන්න මේ විදිහට කර්ව් එකක් විදිහට මේක මාක් කරගෙන යන්න. ඊට පස්සේ මේ මුල්ලෙම ඉඳලා ඔයා දිග මැන ගන්න අඟල් 11ක්. එතනත් ඔයා පොඩි කර්ව් එකක් විදිහට මාක් කරගෙන යන්න. දැන් ඔයා අර මාක් කර පැන්සල අරගෙන මේ විදිහට මේ ඔයා මාක් කරගත්ත කඩේරි ටික යා කරගෙන යනවා. එතකොට ඔයාලට කර්ව් එකක් ලස්සනට හැදෙනවා. දැන් ඔයා කරන්න ඕන කතුර අරගෙන මෙන්න මේක මේ දාර දිගේ ලස්සනට මාක් කරපු දාරේ දිගේ ලස්සනට කපාගෙන යන්න ඕන. දැන් මේ කොටස් 4 අපි 4ක් ඇවිල්ලා තියෙනවා. මේකෙන් කොටස් දෙකක් අපි අයින් කරලා කොටස් දෙකක් තියාගෙන මේක නැවත දෙකට නවා ගන්න ඕන. ඔයා හරියට කපා ගත්තා නම් මේ නැවුම් පාර හරියට එන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ඔයා මේක දෙකට කපා ගන්න ඕන. දැන් ඔයාට කොටස් 4ක් එනවා. දැන් අපි මේ කපා ගත්තේ ගවුමේ පිටිපස්ස කොටසේ යට කොටස. දැන් ඔයා මේ දෙක එකට එකතු කරලා මෙන්න මේ විදිහට පොඩි නූලක් ඇද ගන්න ඕන. දැක්කනේ? දැන් අර ගවුමේ අපි කලින් මහගත්ත උඩ කොටස් දෙක එකතු කරලා මේකේ කන පිට එහෙම නැත්නම් මේ ලයිනින් එක තියෙන කොටස මේ විදිහට මැස්මක් දා ගන්න ඕන. අපි අනිත් කොටසත් මේ විදිහට කරගමු. දැන් ඔයා මහගෙන ඉවරයි. ඔන්න කොටස් දෙක හරියට පිට එකට තියෙනවා. දැන් ඔයාලට පේනවනේ අර ගවුමේ යට කොටසේ රෙදි කොටස් දෙකක් තියෙනවා. එක උඩ එකක් දෙකක් තියෙනවා. තට්ටු දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි අරන් තිබුණ රෙදි කොටස් දෙක නැවත අරගෙන ඒකෙත් හොඳ පිට ඉදිරියට තියලා අපි ඒකත් එක මත එක රෙදි කොටස් දෙක තියෙනවා. තියලා ඔයා මේක හරියට හදාගෙන මේකත් අර විදිහට පොඩ්ඩක් නවලා මැස්මක් ගහ ගන්න ඕන. දැන් මේකෙත් කොටස් දෙකක් තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ඊට පස්සේ අපි කරන්නේ අපි අර ගවුමේ ඉදිරිපසට කොටස මහගත්තානේ. අන්න ඒක උඩ තියලා මහ ගන්න ඕන. දැන් අපි ගන්නවා අඟල් 45ක් දිග අඟල් 5ක් පළල රෙදි කොටස් දෙක. මේකත් අපි එක පැත්තක් ලස්සනට පොඩ රැලි ටිකක් නවා ගන්න ඕන. අනිත් පැත්ත මේ විදිහට දෙකට නවලා දෙකට කපා ගන්නවා. මොකද මේ තමයි ගවුමේ පිටිපස්ස කොටස. මේක පොඩි රැලි ටිකක් නවා ගන්න ඕන. නවාගෙන නූලක් ඇද ගන්න ඕන. දැන් මේ නූලක් ඇදගත්ත කොටස් ටික තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මේ කොටස් ටික අරගෙන ඔයා කරන්න ඕන ඔය අර කලින් මහගත්ත ගවුම් කොටස් වල උඩ තට්ටුව අයින් කරලා යට තට්ටුවට අර ගවුම් කොට අපි අර මහගත්ත පටි කොටස් ටික නවපු පටි කොටස් ටික තියලා මැස්මක් ගහ ගන්න ඕන. මේක අර කන පිට දෙක තමයි එකට එකතු කරන්නේ. ඔන්න දැන් අපි යට කොටසට මැස්ම ගහගෙන තිනවා. කොටස් දෙකම මේ විදිහට එක උඩ තියලා බලන්න හරියටම ඇවිල්ලාද කියලා. ඔන්න හරි. දැන් ඔයා අර ගවුමේ අපි ඉදිරිපත් කොටස අරගෙන ඒකෙත් අර උඩ තට්ටුව අයින් කරලා යට තට්ටුවට අපි අර නවාගත්ත රෙදි පාටි කොටස තියලා මහ ගන්න ඕන. මේකත් අර කන පිට තමයි අපි මහ ගන්නෙ. දැන්
දැන් ඔන්න අපි ඒකත් මහගෙන ඉවරයි. දැන් අපි ගවුම ඉදිරිපත කොටස අරගෙන ඒකේ හොඳ පිට උඩට විදිහට තියලා ඒක උඩින් අපි තියා ගන්නවා අර ගවුම පිටිපස කොටස් දෙක ඒක අනිත් පැත්ත හරවලා හොඳ පිට ඇතුළට ඉතින විදිහට තමයි තියන්නේ. එතකොට කන පිට එළියට ඉතින විදිහට දාලා මේ අත් කොටස් දෙක මුලින්ම මහ ගන්නවා. ඊට පස්සේ ඔය අරගෙන මේ ගවුමේ තට්ටු කොටස් වල යට තට්ටු කොටස් ටික වෙන වෙනම එකතු කරලා මහ ගන්න ඕන. මේක ඔයාලට වරදින්න පුළුවන්. පැහැදිලිව බලා ගන්න. මෙන්න මේ තට්ටු කොටස් ටික වෙන වෙනම මහ ගන්න ඕන. ඒතර යට තට්ටුව වෙනම මහනවා. දැන් අපි උඩ තට්ටුවත් ඒ කොටස් ටික මහ ගන්න ඕන. මේකදී අපි මහන වීඩියෝ එක පෙන්වන්නේ නැහැ. මොකද අපි දන්නවා ඔයාලට මේක මහ ගන්න පුළුවන් කියලා. නැවත මේකේ මහණිකේදී ලොකු දෙයක් නැහැ. ඒක නිසා අර උඩ කොටස් දෙකත් අර විදිහටම කලින් වාගේම මහ ගන්න ඕන. දැන් මේ අපි තට්ටු දෙකක් සහිත ගවුමේ මේ එක තට්ටුවක් අරගෙන සෙන්ටිමීටර් දෙකක් විතර ඇතුළට නවා ගන්න ඕන. ඇතුළට නවාගෙන මේකත් අපි මැස්මක් ගහ ගන්නවා. දැන් ඔන්න ලස්සනට ගවුම වාටිය ලස්සනට තියෙනවා. ඉතින් අපි වාටිය හොඳට මහ ගත්තාම ඒක හතිම චාම් විදියට ලස්සනට තියෙනවා. දැන් ඔයා මොකද කරන්න ඕන? අඟල් 3ක් පළල අර ගවුමේ ඒ වාටියට හරියන දිග අරගෙන ඔයා ඒක දෙපැත්තෙන් සෙන්ටිමීටර ඇතුළට නවලා මහ ගන්න ඕන. මහගෙන ඔයා මේක අර පිටිපස්ස දාර කොටසට සේලා මහ ගන්න ඕන. දෙපැත්තටම අඟල් 3ක පටි දෙකක් මහ ගන්න ඕන. ඒකේ කලින් ඔයා ගන්නකොට දෙපැත්ත අඟල් සෙන්ටිමීටරයක් තියලා මහ ගන්න. දැන් ඔන්න කොටස් දෙකම ආවා. ඒතකොට ඔයා මේ එක කොටසක් අරගෙන ඒක නැවත ඇතුළට නවලා ඇතුළට ඔයා දෙපාරක් නවන්න ඕන. දෙපාරක් නවලා ඒක ලස්සනට තියලා මහනවා. එතකොට ඔයාට මෙන්න මේ ගවුමේ පිටිපස නිමාව මෙන්න මේ ආකාරයට එනවා. එතකොට ඔයා කලින් ඔයා එතකොට අර අවසානටම නවාගත්ත කොටසට ඔයාට බටන් ඇටච් කරගන්න පුළුවන්. දැන් මේක සාමාන්‍යයෙන් අවුරුදු 5ක 6ක ගෑනු දරුවෙක්ට හොඳටම සෑහෙනවා. ඊටාම චාම් ඇඳුමක්. ඉතින් මේක ඔයාට හරිම පහසුවෙන් මහ ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා මේ ගවුම මහන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් නම් මේක මහ පරිමාණයෙන් මහලා ඔයාට මේක කඩවලට දාන්න පුළුවන්. ඉතින් ඒ සඳහා රෙදි කොටස් අවශ්‍ය පතරම් වල හරියට තියලා ඒ අපපු රෙදි කොටස් ටික අපි ඔයාට නිවසටම එවනවා. ඊට පස්සේ ඔයාට තියෙන මේක මහලා ඔයාගේ නගරයේ කඩවලට මේ විදියට අලෙවි කරන්න පුළුවන්. අලෙවි කරලා ඔයාට හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට පොලක වාගේ වුණත් අලෙවි කරන්න පුළුවන්. ඊට පස්සේ නගරයේට තියෙන ෂොප් වලට අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ටේලර් ෂොප් එකේ ඔයාගේ ගෙදර තියෙන සිල්ලර කඩේ ඉදිරිපස මේක මහලා එල්ලලා තියලා ඔයාට මේක අලෙවි කරගන්න පුළුවන්. ඉතින් පොන්චි දරුවන්ගේ ඇඳුම් වලට විශාල ඉල්ලුමක් තියෙනවා ලංකාවේ. ඉතින් මේක උණු කැවුම් වගේ විකිනෙන අයිටම් එකක්. ඉතින් මේ විදියට ෂොප් වල තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක මහා පරිමාණයෙන් බිස්නස් එකක් විදිහට කරන්න. ඉතින් ඔයා දිගටම CBH Passion අපේ YouTube channel එකත් එක්ක හිටියොත් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඔයා දිගටම අපේ වීඩියෝ බැලුවොත් ඔයාට මේ වාගේ ඇඳුම්, බෑග් සහ තව තවත් ආභරණ වගේ ගොඩාක් දේවල් නිර්මාණය කරන විදිහ අපි කියලා දෙනවා. ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ නිවසට මෙවනවා. ඔයා අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරන තුරු අපි ඔයාගේ පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ ඉන්නවා. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.